ඔන්න හුඟ කාලෙකට පස්සේ මම අලුතෙන් ලොග් එකක් අරගෙන ආවා. ඉතින් බලමු මගේ අද දවසේ ගෙවෙන්නේ කොහොමද මගේ පාඩම් වැඩත් එක්ක දවසේ ගෙවන්නේ ඉතින් බලමු. මුලින්ම හදාගත්තා. ඊට පස්සේ මම ඊර වැඩ කරලා ඉවර වෙලා මේසේ හැඩි වෙලා තිබ්බා. ඒකත් හදාගන්න තමයි මේ හදන්නේ. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ අද වෙනකොට මගේ YouTube channel එකට අලුතෙන් කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝම මම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි හැමෝටම thank you. ඊට පස්සේ දැන් මේ අපේ අම්මා උදේ පාන්දරම නැගිටලා කොළ කැඳ හදලා. කොළ කැඳ සාමාන්‍යයෙන් බොන්න ආස නැහැ. ඒ වුණාට අපේ අම්මත් එක්ක බේරෙන්න බැරි හින්දා අනිවාර්යයෙන්ම බොන්න වෙනවා. ඒක නිසා මම දැන් මේ කොළ කැඳ බොන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඒ කොළ කැඳ එකක් දීලා මම චුට්ටක් එළියට බැස්සා. අපේ ගෙදර ඉන්නවනේ පූසෝ 3 දෙනෙක්. ඔය ඉන්නේ ඒ ඉන්නේ කෙනෙක්. බලන්නකො තියෙන සෙල්ලම්. දැන් මේ උදේට කන්න තමයි හදන්නේ අපේ අම්මගේ රසම රස කිරිබත්. කිරිබත් කන අතරේ ඉතින් කාටුන් එකකුත් දාගත්තා. අපි විතරක් කාලා හරියන්නේ නෑනේ. ඔන්න පුෂ්ප බාල තුන්දෙනාටත් කන්න දැම්මා. දැන් නම් මම මගේ කැම්පස් එකේ වැඩ වගයක් කරන්න තමයි හදන්නේ. වැඩ වගයක් කිව්වට නෝට් එකක් හදන්න තමයි හදන්නේ. මාරි පුඩින් එකක් හදන්න තමයි යන්නේ. අද උදේ දැක්ක TikTok එකේ තියෙනවා. ඉතින් අම්මා කිව්වා හදමු කියලා. මුලින්ම ලිපේ හටිය තියාගෙන ඒකට දාන්න ඕනේ කොකෝ පවුඩර්. ඊට පස්සේ දාන්න ඕනේ මිල්ක්, ෆ්‍රෙෂ් මිල්ක්. අන්න ඒවා. ඊට පස්සේ ඒකට බටර් දාලා, සීනි දාලා හොඳට හැදි ගා ගන්න ඕනේ ගන්නට එන්න. ඊට පස්සේ තියෙන්නේ මාරි බිස්කට් ෆ්‍රෙෂ් මිල්ක් එකක දාලා පොඟවලා ඔය තියාගත්තු විදියට තියාගන්න. ඊට පස්සේ මේ මාරි පුඩින් එක හදලා ඒක ෆ්‍රිජ් එකේ තිබ්බා. ඒක කොහොම වුණත් පැය 3ක් විතර තියෙනව නම් හොඳයි. ඊට පස්සේ මම මේ කන්න තමයි හදන්නේ දවල්ට. මේ පුඩින් එක පැය 2කින් 2:00මාරකින් වගේ හොඳට හැදිලා තියෙනවා. මාරම රසයි ළමයි මේක. ඔන්නෝම තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඔයාට ගොඩාක් thank you. ඒ වගේම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.